ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතාවට යන්න කලින් මම ඔයගලන්ට කතාවක් කියලා දෙන්නම්. මේ ක්වොන්ටම් ෆිසික්ස් හොයාගන්න පදනම් වෙච්ච කතාව. මේක පරීක්ෂණයක්. මේකට කියනවා හිල් දෙකේ පරීක්ෂාව. අපි කියනවා ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියලා. සිදුරු දෙකේ පරීක්ෂාව ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට්. ද්විත්ව සිදුරු පරීක්ෂාව තමයි මොකක්ද මම කියන්නේ. හරි. හොඳට අහගන්න. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කියන්නේ මොකක්ද? හොඳට දැන් ඔන්න හොඳට අහගන්න. මේ හරි ලස්සන කතාවක් තියෙන්නේ. ඔයාලා ට්‍රැක් පණින්න දන්නෙත් නැහැ කමක් නැහැ අහගන්න ඕනේ. හරි. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කියන්නේ මෙන්න මේකයි. මේ මුලින්ම ලෝකයේ ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ඊළඟට අපේ ඔය ඇල්බර්ට් අයින්ස්ටයින්ට කලින් හිටපු විද්‍යාඥයෝ ටික කවුද? අපේ ඔය අයිසෙක් නිව්ටන්ලා මේ ඒ වගේ මහා දැවැන්තයෝ හරි ඒ වගේ පට්ට මේ බුරපුදි අහගන්නවා ආන් ඒ වගේ සෙට් එක පුතේ අහගෙන ඒ හැම විද්‍යාඥයෙක්ම හිතාගෙන හිටියේ මේ ලෝකේ කුඩාම අංශුව මොකක් කියලාද? පරමාණු කියන. උඹලට ඔය විද්‍යාව උගන්වනවනේ තාමත් උගන්වනව නේද එහෙම? අර 10 වසර විද්‍යාව උගන්වන්නේ පට්ටපල් බොරු. හරි? පට්ටපල් බොරු බං. හරි? කොහොම වුණත් ලෝකේ කුඩාම අංශුව කියලා මිනිස්සුන්ට ඒ කාලේ හිතිලා තිබ්බේ මොකද්ද? පරමාණුව. දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් මිනිහෙක් කියලා කියන්නේ අතන මිනිහෙක් නෙමෙයි ඌ පරමාණු ගොඩක්. හරි. මම මේ මොකද්ද කරන්නේ? මම මේ කරන්නේ මේ අතරම කෙරෙන්නේ මොකද්ද? පරමාණු ගොඩක් ඇඳගෙන පරමාණු ගොඩක් අතේ තියාගෙන පරමාණු ගොඩකට පරමාණු ගැන උගන්වනවා. හරි. ඕක තමයි කරන්නේ. ඔහොම තමයි මිනිස්සු කිව්වේ. හරි. තේරෙනවද කතාව? එතකොට ඔක්කොම පරමාණු ඒ පරමාණු වලින් තමයි හැමදේම හැදිලා තියෙන්නේ. එක එක જાතිය පරමාණු 120ක් හොයාගත්තනේ. හරි. අර ආවර්තව වගුව කියලා වගුවකුත් තියෙන්නේ. උඹලට 120ක් යවුල් වල කාලේ 20ක්වත් පාඩම් හිටියේ නැත්තේ. ආන් ඒක. හරි. මතකයිද? හොඳ මතකයි නේ බොහොම දක්ෂයි. හරි. අහගන්න. එතකොට අහගන්න මේ කියන කතාව. අහගන්න. එතකොට මේ පරමාණු විවිධ පරමාණු තියෙනවා. ඒ පරමාණු වලින් තමයි මොනවා වෙන්නේද ලෝකය හැදෙන්නේ. එහෙමනේ. මාව හැදිලා තියෙන පරමාණු වලින් ඕගොල්ලෝ හැදිලා තියෙන පරමාණු වලින් හැබැයි පරමාණු සෙට් වෙලා තියෙන හැඩ දෙක වෙනස්. හරි. උඹලා සෙට් වෙලා තියෙන හැඩේ නෙමෙයි මේ මාකර් පෙන් එකේ පරමාණු සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් උඹලත් මාකර් පෙන් එකේ හැඩේ වෙන්න එපා. එහෙම නෑනේ. ඒකට හේතුව තමයි උඹලා හැඩේ මාකර් පෙන් එකේ හැඩේ වෙනස්. ඒකට හේතුව පරමාණු සෙට් වෙලා තියෙන වෙනස් විදියට. ඕක තමයි මිනිස්සු ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ඇතුළු සියලුම දේ කට්ටිය හිතාගෙන හිටියේ. ඒ කියන්නේ මොකද්ද? ලෝකෙ කිසිම දෙයකට නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි මේ කඩාගෙන ගියොත් හම්බ වෙනවා පරමාණු කියන එක නිශ්චිත හැඩයක් තියෙනවා. ඒ හැර අනිත් කිසිම දෙයකට හැඩයක් නැහැ. පරමාණු එකිනෙක එකතු වීමෙන් තමයි මොනවා වෙන්නේද? ඔය එක එක හැඩ රූප රටා හැදිලා තියෙන්නේ ලෝකෙ. ඕක තමයි මිනිස්සු හිතාගෙන හිටියේ. කියන්නේ සරල උඹලට දැන් පරමාණු කියන එක උඹලට තේරෙන්නේ නැහැ. මම උඹලට තේරෙන භාෂාවෙන් කියනවනම් මිනිස්සු හිතාගෙන හිටියේ පරමාණුවක් කියලා කියන්නේ නිකන් වැලි කැට වගේ જાතියක් කියලා. වැලි කැට වගේ නෙමෙයි ඒ වගේ දැන් වැලි කැට වලට ස්ථිර හැඩයක් තියෙනවනේ උඹලා පර්සෙප්ෂන් එක කියන්නේ උඹලා මේකේ වැලි එකතු කරලා අපි එක ගෙවල් හදලා තියෙනවා එක හැඩතලවල වල ගෙවල් හදලා තියෙනවා හැබැයි ඒකේ අවසාන කඩලා බැලුවොත් එන වැලි කැටේට නිශ්චිත හැඩයක් තියෙනවා කොහොමනේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ හරි මිනිස්සු පරමාණුව ගැන හිතාගෙන හිටියෙත් එහෙම ඒ කියන්නේ පරමාණුව කියන එකට නිශ්චිත හැඩයක් තියෙනවා අනිත් කිසිම දෙයකට නිශ්චිත හැඩයක් නැහැ කියන්නේ දැන් මම මෙන්න මේ මහන්නම්කෝ දැන් ඔන්න මේ බෝඩ් එකක් තියෙනවා. හරි මේ බෝඩ් එකක් නේ බිත්තියක් කිලිතන්කෝ බිත්තියක් තියෙනවා. මේ බිත්තිය උඩින් මම අලවනවා කාඩ් බෝඩ් එකක්. මේ කාඩ් බෝඩ් එකේ මේව හිල් දෙකක් ඔන්නම කපනවා. හරි. ඔම හිල් දෙකක් කපලා මෙන්න මෙතන මෙහෙම හිල් දෙකක් කපලා කාඩ් බෝඩ් එක මම අලවලා තියෙනවා බිත්තිය. හරි. දැන් මම වැලි හුරක් අරගෙන මේ කාඩ් බෝඩ් එකට ගහලා මේ වැලි ටික මේ වැලි හුරක් අරගෙන මෙහෙම කාඩ් බෝඩ් එකට ගහනවා. ගහලි වෙලා මම මේ කාඩ් බෝඩ් එක මොකද කරන්නේ? ගලවනවා. ගලවල ඉවරලා බැලුවොතින් කොහොම පෙනෙයිද? ගලවල ඉවරලා බැලුවොතින් ওই බිත්තිය කොහොම පෙනෙයිද? කැටැල්ල කියලා උඹලා බූරුව නෙමෙයි නං. මොකද්ද වෙන්නේ? අර මෙන්න මේ හිල් දෙක තිබ්බ තැන විතරක් මොනවා වෙයිද? තිත් වැලි කැට ඇල්ලලා තියේ. අනිත් කිසිම තැනක වැලි කැට ඇල්ලෙනවද? නැහැ. තේරෙනවද මේ කියපු කතාව? හරි. දැන් මිනිස්සු මුල් කාලේ හිතාගෙන හිටියේ පරමාණුව කියන්නේත් ඔය වගේ ස්ථිර හැඩයක් වැලි කැටයක් වගේ ස්ථිර හැඩයක් තියෙන එකක් කියලානේ. මිනිස්සු මොකද කරේ? දවසක් මට මේ විද්‍යාඥයෝ තුන්දෙනාගේ නම නම් මතක නැහැ. උන් තුන්දෙනාට නොබෙල් ත්‍යාගයේ පවා හම්බ වෙනවා මේ එක්ස්පෙරිමන්ට් එකට. හරි? නොබෙල් ත්‍යාගයේ පවා හම්බ වෙනවා. ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේකයි. මේ වගේ හිල් දෙකක් තියෙන. හරි? මේ වගේ හිල් දෙකක් තියෙන මේ කාඩ්බෝඩ් එකක් අරන් ගන්නවා. හරි? කොලයක් ගන්න.
අරගෙන ඒක මෙහෙම බිත්තියෙන් තියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ආන්ගේ ඉලෙක්ට්‍රෝන ගන්න එකකින් මේකට මෙහෙම වෙඩි තියනවා. දැන් මිනිස්සු හිතාගෙන හිටියේ පරමාණු කියලා කියන්නේ ස්ථීර හැඩයක් තියෙන දෙයක් කියලානේ. පරමාණු කියන්නේ ස්ථීර හැඩයක් තියෙන නිසා තමයි අර වැලි වලින් ගෙවන්නේ. තව එකක් මම කියන්නම්. දැන් වැලි වලින් ගැහුවොත් නම් මේ තැන් වල විතරයිනේ මෙහෙම ඇලෙන්නේ. වැලි වලින් ගැහුවොත් කොහොමද? හැබැයි තරංගයක් ගැහුවොත් තරංගත් ওই විතර ගානට හිල් දෙක තියෙන තැන් විතරයිද මේ වෙන්නේ? එහෙම නෑනේ. තරංගයක් කියලා කියන්නේ අර එහෙම ගිහිල්ලා වදින එකක් නෙමෙයි. මෙහෙම පැතිරලා යන එකක් නේ. එහෙමනම් මේ හැමතැනම වදින්න ඕනේ මේක තරංගයක් නා. තේරෙනවද මේ කියපු කතාව? හරි. දැන් මිනිස්සු හිතාගෙන හිටියේ මොකද්ද? පරමාණු කියන්නේ මොකක් කියලාද හිතාගෙන හිටියේ? නිකන් නිශ්චිත හැඩයක් තියෙන ද්‍රව්‍යයක් කියලානේ ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. ඒගොල්ලෝ මොකද කරේ? පරමාණු ඉලෙක්ට්‍රෝන අරගෙන වෙඩි තියනවා මේකට. හරි. මේකට වෙඩි තියලා බලන්න. වෙඩි තියලා ඒගොල්ලෝ ගලවනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ එකක් තියෙයි කියලා. හරි. මේ වගේ ප්‍රතිඵලයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ දැක්කේ මොකද්ද? මේ විදිහට නෙමෙයි වෙලා තියෙන්නේ. හැම තැනටම අර විසිරලා නිකන් අර රැලක් ආවා වගේ නිකන් තරංගයක් ආවා වගේ අර පරමාණු වැදිලා තියෙනවා කියලා ඒගොල්ලෝ දැනගත්තා. මිනිස්සු ඊට පස්සේ හිතන්න ගත්තේ මොකද්ද? මිනිස්සු හිතන්න ගත්තා මොකද්ද? කටැරලා ගියහල්ල ඉතින්. එහෙනම් පරමාණු ගැන අපි මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියෙන වැරදි විදිහට. එහෙනම් පරමාණු කියන්නේ මොකද්ද? මේකක් නෙමෙයි තරංගයක් කියලා මිනිස්සු හිතන්න ගත්තා. ඊට මිනිස්සු ඔක හරියටම චෙක් කරගන්න ඕන නිසා අහගන්නවා මිනිස්සු මොකද්ද කරේ? මෙන්න මේකයි කරේ. මිනිස්සු නීල්ස් බෝර්ගේ ගෝලෙක්. මට මතක නැහැ හරියට. නම මතක නැහැ. හරි මම නම ඕගලන්ට හොයලා කියනවාද? හරි මේ අහගන්නවා. මෙයා මොකද කරන්නේ? අහගන්නවා. මෙතනින් හයි කරනවා සෙන්සර් එකක්. අර පරමාණු ගාන කවුන්ට් කරන්න පුළුවන් සෙන්සර් එකක් හයි කරා. සෙන්සර් එකක් හයි කරලා ඊට පස්සේ අර විදියටම මේ හිල් එක තියෙන කාඩ්බෝඩ් එක අලවලා සෙන්සර් එක ඔන් කරනවා. සෙන්සර් එක ඔන් කරලා අර ගන්න එකෙන් තියාගෙන ගියා. දැන් කලින් පාර ආවේ කොහොමද? කලින් පාර ආවේ නිකන් වේව් එකක් විදියටනේ නිකන් තරංගයක් විදියටනේ. එහෙනම් මිනිස්සු උපකල්පනය කරා එහෙනම් මෙච්චර කල් අපි හිතාගෙන ඉඳලා තියෙන විදිය වැරදි. එහෙනම් පරමාණු කියන්නේ නිකන් තරංගයක් වගේ දෙයක් වෙන්නේ නැති කියලා මිනිස්සු උපකල්පනය කරා. උපකල්පනය කළා මොකද කරේ? මේගොල්ලෝ මේ කාඩ්බෝඩ් එක අයින් කරලා බලනවා. මාර වැඩේ බං. ඒ වෙලාවේදී වෙලා තින්නේ අර හිල් දෙක විතරයි වැදිලා තින්නේ පරමාණු. ඒ කියන්නේ අර මිනිස්සු ඇත්තටම හිතාගෙන හිටියේ අන්න ඒ විදියට තමයි මෙයා හැසිරලා තියෙන්නේ. තේරුණාද මේ කියපු කතාව? ඊට පස්සේ ඔය විදියට සෙන්සර් එක ඔන් කරලා එකපාරක් නෙමෙයි 100 පාරක් නෙමෙයි විද්‍යාත්මක පරීක්ෂණයක් කියන්නේ එකපාරක් කරලා නිගමන වලට ලැබෙන එකක් නෙමෙයි ඈ අරකට අර ස්ලිට් එකක් නිකන් සෙන්සර් එක නැතුව මුලින්ම 100 පාරක් විතර කරනවා ඒ කරපු 100 පාරම ආවේ මොනවා විදියටද අර තරංගයක් විදියට සෙන්සර් එක ඔන් කරලා ඉවරලා 100 පාරක් කරා 100 පාරම ආවේ මොනවා විදියටද පාටිකල්ස් නැත්තම් අංශු විදියට මිනිස්සු ඊට පස්සේ මොකද කරේ සෙන්සර් එක ඔතනම තියලා සෙන්සර් එක ඕෆ් කරා. මේක සෙන්සර් එක තියෙන නිසා දන්නේ නැහැ නේ මොකක් හරි කේස් එකක් වෙන්නත් පුළුවන් නේ. ඒ නිසා සෙන්සර් එක ඒ විදිහටම තිබ්බා තියලා ඒක ඕෆ් කරා. ඕෆ් කරලා ඉවරලා අරග කරා. මොකක් වෙන්නේ නැද්ද? ආයෙත් අරක තරංගයක් විදියට හැඩ ගැහෙන්න ගත්තා. මාර මගුලක්. විද්‍යාඥයන්ට එන්න පුළුවන් වෙච්ච අවසාන උපකල්පනය තමයි මොකද්ද? මොකද්ද විද්‍යාඥයන්ට එන්න පුළුවන් වෙච්ච මොකද්ද එන්න පුළුවන් වෙච්ච අවසාන උපකල්පනය? ඔව්. කවුරු හරි නිරීක්ෂණය කරගෙන හිටියොත් එයා අපි දන්න විදියට හැසිරෙනවා කියන එක. ඒ කියන්නේ යකෝ පරමාණු වලින් ලෝකෙ හැදිලා තියෙන්නේ. මොකද්ද ඒ කුණුහරුපේ තේරුම? මේ ලෝකය අපි දන්න විදියට ඇත්ත කියලා අපි හිතාගෙන ඉන්න විදියට හැසිරෙන්නේ අපි නිරීක්ෂණය කරොත් විතරයි. ඒක මාර මගුලක්. ලෝකෙ මෙච්චර කල් තිබ්බ එක්ස්ප්ලනේෂන් ටික ඔක්කොම බිඳුනා. මිනිස්සු එක දේවල් හැදුවා. ඕකෙන් ගත්ත මට හරි කියලා හිතන හොඳම තියරි එක මේ කන්සෙප්ට් එක පැහැදිලි කරන්න මගේ මතයට සහ ගොඩක් කට්ටිය විද්‍යාඥයන්ගෙත්
මතයට අනුව තියෙන හොඳම තියරි එක තමයි සිමියුලේෂන් තියරි. මොකද්ද සිමියුලේෂන් තියරි කියලා කියන්නේ? සිමියුලේෂන් තියරි. සිමියුලේෂන් තියරි කියන්නේ සිමියුලේෂන් එකක් කියන්නේ පරිගණක වැඩසටහනක්. හරි. සිමියුලේෂන් තියරි කියලා කියන්නේ මොකද්ද? අපි මේ ජීවත් වෙන්නේ සැබෑ ලෝකයක නෙමෙයි පරිගණක වැඩසටහනක් ඇතුලේ කියන එක තමයි සිමියුලේෂන් තියරි එකේ තේරුම. දැන් උඹලට හිතන ඇති තොපි මේ තරම් මේ ජීවිතේ අහලා තියෙන ගොම්ම ගොන් තියරිය ඕක කියලා. කොහොමද හිතෙන්නේ මුලින්ම? හරි. මම පොඩ ඔප්පු කරලා පෙන්නන්නම් ওই කතාව. දැන් උඹලා IT සම්බන්ධ සාමාන්‍ය දැනුමක් තියෙන කට්ටියනේ. හරි. හිතන්නකෝ මෙහෙම ගේම් එකක් ගේම් එකක් හිතාලා දැන් උඹලා දන්නවා CPU එක මෙන්න CPU එක තියෙනවා. ඊළඟ මෙන්න තියෙනවා RAM එක. RAM එකේ තියෙන දේවල් නේ මේ වෙලාවේ ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඇක්ටිව් වෙලා තියෙන්නේ මේක. ඊළඟට hard disk එක තියෙනවා. කොහොමනේ අපි කතාව? දැන් උඹලා IT ගැන පොඩ්ඩක් දන්න නිසා මම මේ කතාව කියන්නම්. අනිත් උන්ට වඩා උඹලට පොඩ්ඩක් මේක තේරෙන්න ඕන. හරි. දැන් ඕගොල්ලෝ ලොකු ගේම් එකක් ලෝඩ් කරනවා. උඹලා ලොකු ගේම් එකක් කියන්නේ හිතන්කෝ GTA 6 හරි මොකක් ලොකු ගේම් එකක් ලෝඩ් කරනවා ඕගොල්ලෝ කම්පියුටර් ඇතුලේ. ඔය ගේම් එක සම්පූර්ණයෙන් එකපාර CPU එක අස්සට දාන්නේ නැහැ. ඔය ගේම් එක පට්ට තඩි ගේම් එකක්නේ. ඔය පට්ට තඩි ගේම් එකම RAM එක අස්සට ලෝඩ් කරන්නේ නැහැ බං. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒකට කියන් කුඹල ඒක සිමියුලේෂන් තියෙන මේක IT නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මුළු ගේම් එකම එකපාරයි RAM එකට ලෝඩ් කරන්නේ නැත්තේ? ඇයි බං එතකොට වැඩේ කරගන්න බැහැනේ. RAM එක ස්ටක් වෙනවා. ඔපරේටින් සිස්ටම් එක රන් වෙන්නේ නැහැ එතකොට. හරි? අහගන්න. විසඳුමක් කියහල්ලා ඔකට. ඔකට මොකක් අන්න virtual memory කියලා එකක් ඉගෙනව මතකද? එයා මොකද්ද කරන්නේ? මේ වෙලාවේ ප්ලේ කරන ගේම් එකේ කෑල්ල විතරක් RAM එකට දා ගන්නවා. ඊටු ටික මොකද කරන්නේ? hard disk එකට virtual memory කියලා අපි කතා කරා නේද? hard disk එකට යවලා තියෙනවා. ඕගොල්ලෝ GTA 5 ගහනවා කියලා හිතන්නකෝ. GTA 5 එකේ ජිම් එකට ඕගොල්ලෝ යනවා. ජිම් එක හදලා තියෙන කෝඩ් ටික තියෙනවනේ. ඒ කෝඩ් ටික විතරක් RAM එකේ රන් වෙනවා. අනිත් කෝඩ් ටික ඔක්කොම මොකද වෙන්නේ? hard disk එකේ තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ මොහොතේ ඉන්න කෑල්ල විතරයි. ඔයගොල්ලෝ මේ මොහොතේ නිරීක්ෂණය කරන මේ මොහොතේ ප්ලේ කරන කෑල්ල විතරයි මොනවා වෙන්නේද? රන් වෙන්නේ. උඹලා හිතන්කො මේ ගේම් එකේ අර කාර් එකකට නැගලා කොහේ හරි යනවායි කියලා ඔන්න. අර ලොකු මැප් එකක් නේ තියෙන්නේ ගේම් එකේ ලොකු මැප් එකක් නේ. ඒ මැප් එකම RAM එක ඇතුලේ රන් වෙන්නේ. ඒ මැප් එකේ මොකද්ද? අර ඕගොල්ලෝ බලන අර ප්ලේ කරන කෑල්ල විතරක් රන් වෙනවා. සරලවම කියනවනම් ගේම් එකේ මේ වෙලාවේ රන් වෙන්නේ ඕගොල්ලෝ නිරීක්ෂණය කරන කොටස විතරයි. දැන් මම නිකමට අහන්නම්. ඕගොල්ලෝ ලෝකයේත් ඔය වගේ වෙන්න බැරිද? ලෝකයේත් ඔය වගේ වෙන්න පුළුවන්ද බැරිද? දැන් උඹලා හිතා මම ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මම උඹලා මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. කෙලින්ද පි. අරාබින් සොල්ලාසේ කියවනවා කියලා හිතුවද? බුදිය ගන්න අපිට. හරි. දැන් අපි හිතමු සුරණිගෙන් මෙහෙම. සුරණි මේ වෙලාවේ ඕගොල්ලෝ ඉස්කෝලේ තියෙනවද නැද්ද? දැන් මේ ඕක කවුරුහරි ප්‍රශ්නයක් මගදී හම්බෙලා આવුවොත් මොකද්ද කියන්නේ? තියෙනවයි කියලානේ කියන්නේ. මිනිහා කොහොමද එහෙම තියනවා කියලා කියන්නේ? දැන් එයා මේ වෙලාවේ දැක්කද ඉස්කෝලේ? නැහැ. ඉස්කෝලේ සද්ද වුණාද මෙයාට? නැහැ. ඉස්කෝලේ දැනුණාද? ඒ කියන්නේ අල්ලලා හරි සුවඳ විලා හරි මොකක් හරි දැනුණාද? එයා හිතුවා ඉස්කෝලේ ඇති කියලා. එයා හිතුවා මේ වෙලාවේ ඉස්කෝලේ ඇති කියලා. හැබැයි නැති වෙන සම්භාවිතාවක් නැද්ද? 50%ක සම්භාවිතාවක් තියෙන්නේ නැති. බලා කොහොමද දන්නේ මෙතන ඉඳගෙන මේ වෙලාවේ උඹලා ඉස්කෝලේ තියෙනවා. උඹලා කොහොමද දන්නේ පානදුරේ හොස්පිටල් එක මේ වෙලාවේ තියෙනවා කියලා? උඹලා කොහොමද දන්නේ උඹලා ගියේ මේ වෙලාවේ තියෙනවා කියලා? මිනිහෙක්ට දෙයක් දකින්න දැනගන්න පුළුවන් ක්‍රම හතරයි තියෙන්නේ. පළවෙනි ක්‍රමේ දැකීම, දෙවෙනි ක්‍රමේ ඇසීම, තුන්වෙනි ක්‍රමේ දැනීම. ඔය තුනම නැත්තම් සිතීම. උඹලා දැන් දැක්කෙත් නැහැ. උඹලා ගේ තියනවාද කියලා මම මේ වෙලාවේ කයින් හරි අහුවොත් උඹලා ඒ ගේ දකින්න විදිහක් නැහැ. උඹලා දිබ්බ චක්කු ඥානෙ තියෙන්න ඕනේ එහෙමනම්. උඹලා දැක්කේ නැහැ. හරි. ගෙදරින් සද්දයක් ආවෙත් නැහනේ. ඇහුනෙත් නැහැ. දැනුනෙත් නැහැ. එහෙනම් උඹලා හිතුවා ගේ ඇති කියලා. තේරෙනවද කතාව? ඕගොල්ලෝ හිතුවා ගේ ඇති කියලා. හැබැයි ගේ ඇත්තටම තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තේරෙනවද කතාව? ඉතින් මේ ලෝකේ සිමියුලේෂන් එකක් වෙන්න හැකියාව තියෙනවා.
ඕගොල්ලෝ ඉන්නේ තවත් කම්පියුටර් එකක නම් ඕගොල්ලෝ මේ මොහොතේ ඉන්නේ කම්පියුටර් එකක් ඇතුලේ නම් උඹලා කොහොමද නැහැ කියලා කියන්නේ? GTA 5 එකේ මිනිහෙක්ට කවදාවත් හිතෙයිද ඌ ඉන්නේ කම්පියුටර් එකක් ඇතුලේ කියලා? GTA 5 ගේම් එකේ මිනිහෙක්ට හිතෙයිද මම මේ ඉන්නේ? අපි දන්නේ නැහැ ඌට පණ තියනවද නැද්ද කියලා. හිතහන්කුට පණ තිබ්බයි කියලා. ඌට පණ තිබ්බොත් ඌ කවදාවත් හිතයිද ඌ මේ ඉන්නේ කම්පියුටර් එකක් ඇතුලේ කියලා? නෑ. ඌගේ ලෝකෙ වෙන්නේ ගේම් එක. ඌ හිතනවා ඒ ගේම් එක තමයි ඇත්ත ලෝකෙ කියලා. ඌ දන්නේවත් නෑ ඊට උඩින් මොනවද ලෝක තියනවා කියලා දන්නේවත් නෑ. හරි. මම තව ටිකක් ඇඩ් ඔන් කරන්නද ඔකට? ලෝක සෑම ආගමකම කියනවා මෙහෙම කතාවක්. ලෝක සෑම ආගමකම කියනවා මැවුම්කාර දෙයියෙක් ගැන. සෑම ආගමක නෙවෙයි බොහෝ ආගම් ගැන. දේවවාදී සෑම ආගම කියනවා මැවුම්කාර දෙයියෙක් ගැන. ක්‍රිස්තියානි ආගමේ යෙහෝවා කියන දෙවියෝ. මුස්ලිම් ඉස්ලාම් ආගමේ අල්ලා. ඊළඟට මොකද හින්දු ආගමේ නම් කවුද? මහා බ්‍රහ්මයා. ඔය වගේ හැම ආගමකම කියන තව ආගම් තියෙනවා මම දන්නේ ඒවා. හරි. ඔය හැම ආගමකම කියනවා මිනිහෙක් මේ කවුරු දෙවි කෙනෙක් නොපෙනෙන දෙවි කෙනෙක් ඒගොල්ලන්ව මැව්වා කියලා. ඔය මැව්වා කියන දෙවියෝ මේ software එක හදපු ප්‍රෝග්‍රෑමර් වෙන්න බැරිද? දැන් GTA 5 එකේ උන්ට තේරුණොත් තමන්ව කන්ට්‍රෝල් කරන කවුරු හරි ඉන්නවා කියලා උඩ ඉඳලා. අපිනේ බං කන්ට්‍රෝල් කරන්නේ. ඌට හිතෙයි අරූ දෙයියා කියලා. උඹලට වැඳුම් වඳින්න පුදන්නත් ගනි. තේරෙනවද මේ කතාව? හරි. හරියට බැලුවොත් මේ ලෝකේ එහෙම අපි ඉන්නේ සිමියුලේෂන් එකක් අස්සේ නම් ඕගොල්ලෝගේ මගේ කියලා වෙනසක් නැහැ. අපි ඔක්කොම කරන්ට්. නැත්නම් ශක්ති කරන්ට් එකෙන්නේ මං ගේම් එක රන් වෙන්නේ කම්පියුටර් ඕෆ් කරපුවම වැඩ ඉවරයිනේ. හරි. කරන්ට් එකනේ. එතකොට උඹලා කියන්නේත් කරන්ට් එක මම කියන්නේත් මොකද්ද? කරන්ට් එක. හරි. අහයන්නවා. ඕගොල්ලෝ කියන්නේ කරන්ට් එකක් මම කියන්නේ න්යාර කරන්ට් එකේම තව ආකාරයක්. ක්වොන්ටම් කම්පියුටිං වලින් හොයාගත්ත නේ ක්වොන්ටම් කම්පියුටිං නේ ක්වොන්ටම් ෆිසික්ස් වලදී හොයාගත්ත දේ තමයි මේ ලෝකේ පාටිකල්ස් කියලා දෙයක් නැහැ. මේ ලෝකේ සියලුම දේවල් ශක්ති පැකට්. ඔය කියන ශක්ති පැකට් එක ගේම් එකේ උන්ට අනුව නම් ශක්ති පැකට් එක ඒකට උඩින් දකින්නේ උන්ට කරන්ට් එක විදියට පේන්න පුළුවන්. හරි. දැන් GTA 5 කියන ගේම් එක තනිකරම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? GTA 5 කියන ගේම් එක අපි ප්ලේ කර කර ඉඳලා ඒක රන් වෙන්නේ මොකක් නිසාද? කරන්ට් එක නිසා. එතකොට ඒගොල්ලෝ ශක්තිය ප්‍රපෝය තමයි විදුලිය. එතකොට ඒගොල්ලෝ හැමදේම නිකන් කරන්ට් ඉලෙක්ට්‍රිසිටිස් විතරයි. එහෙම බැලුවොත් උඹයි මායි කියලා වෙනසක් නැහැ. මායි මේ බෝඩ් එකයි කියලා වෙනසක් නැහැ. අපි දෙගොල්ලොම කරන්ට් එකේ තව ආකාර දෙකක්. හරි. බුදුහාමුදුරුවෝ කියනවා අයන් ලෝකෝ කියලා. මම තමයි ලෝකය කියන්නේ. ලෝකයයි මමයි කියලා දෙකක් නැහැ. කියලා එහෙම කතාවක් කියනවා. කතාව වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තව ඔය වගේ කතා ගොඩක් කියලා තියෙනවා. අර ලෝකයේ පවතින්නේ තමා තුළම කියලා කියන්නේ ඒකත් ඔය වගේ සංකල්පයක්. ලෝකයයි මායි කියලා වෙනසක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපිට පරිබාහිර ලෝකයක් තියෙනවා කියලා. ඕක තමයි එකම වෙනස. බැලුවොත් ඇත්තටම කරන්ට් ගොඩක් විතරයි. තේරෙනවද මේ කියපු කතාව? ඒතර ඇත්තටම මේ වෙලාවේදී ඇත්තටම මේ වෙලාවේ ඕගොල්ලෝ දන්න ලෝකයක් නෙමෙයි. ඕගොල්ලෝ ඇත්තටම මේ වෙලාවේ තියෙන්නේ මේ වෙලාවේ තියෙනවා කියන ලෝකයක් නෙමෙයි. මේ වෙලාවේ තියෙනවා කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්න ලෝකයක්. තේරෙනවද මේ කියපු කතාව? හරි. ඔන්න ඕක තමයි ක්වොන්ටම් කම්පියුටිං. අපි හිතාගෙන ඉන්නවා කියලා තියෙන ලෝකයක් තියෙනවා නිකන් ඔහේ හැදිලා කවුරු හරි නිරීක්ෂණය කරන තුරු ඒක නිර්මාණය වෙන්නේ නිරීක්ෂණය කරපු ගමන් ඕගොල්ලෝ දන්න ලෝකේ නිර්මාණය වෙනවා. අතනත් එහෙමනේ. සෙන්සර් එක හයි කරන්නේ නැතුව නිකම් පාටිකල්ස් ගෙවුවොත් ඒක වේව් එකක් විදියටයි පෙන්වන්නේ. හැබැයි ඌට තේරුනොත් ඌව කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා ඌටක් ගාලා ඌගේ අර අපි එහෙමයි කියලා හිතාගෙන ඉන්න ස්වරූපයට පත් වෙන්න ගත්තා. දෙක දාත දෙක. ඔන්න ඕක තමයි සිමියුලේෂන් තියරි එක කියලා කියන්නේ. ලෝකයේ මෙතෙක් තිබ්බ සියලුම නියමයන් කුඩුපට්ටම් වෙනවා ඔය තියරිස් එක්ක ක්වොන්ටම් කම්පියුටිං එක. අර හොයාගත්ත මිනිස්සයාට නොබෙල් ප්‍රයිස් එක හම්බුණා. දෙන්නෙක් එකතු වෙලා හොයාගෙන ඒ දිනන නොබෙල් ප්‍රයිස් හම්බුණා. තේරුණාද කතාව? තේරුණානේ කතාව? එතකොට දැන් හරි ගෙදර ගිහලා නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එපා.
හරි කල්පනා කරොත් උඹලා ට්‍රක් පයින්නවා ඔක. හරි. ඉතින් මේ ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා කවුද කියන්නේ? කාටද කියන්න පුළුවන්? මම ගේම් එකක් ඇතුලේ නම් ඉන්නේ. මට හිතෙන එකක් නෑ මම කවදාවත් ගේම් එක ඇතුලේ ඉන්නවයි කියලා. දැන් ওই සංසාරය කියලා හර කියනවනේ කතාවක්. ওই සංසාරය කියන්නේ ඉතින් ඇත්තටම ලූප් එකක් වෙන්න පුළුවන් බා. හරිද? රිපිටිෂන් එකක් වෙන්න පුළුවන්. ඉන්ෆිනිටි ලූප් එකක් වෙන්න පුළුවන් මේ ගේම් එක ඇතුලේ තියෙන. උඹලා අර මම කල්නුත් කිව්වද මන්ද? උඹලා මේ ක්ලාස් එකකින් හැදෙන ඔබ්ජෙක්ට්ස් වෙන්න පුළුවන්. මිනිසා කියන ක්ලාස් එකකින් හැදෙන ඔබ්ජෙක්ට්ස් ටිකක් වෙන්න පුළුවන් කන පලාගෙන ඉන්නපන් කියන්නේ. තේරෙනවද කතාව? නැත්තම් ක්වොන්ටම් අංශු වගේක් ක්වොන්ටම් අංශු ගොඩක් උඩ වදී ගැටේ. තේරෙනවද කතාව? මම මේ නිකන් උඹලට මේ ඕනම් මම නිකන් පොඩි ආතල්ලයක් කියන්නද? මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා මේක ආගමික වශයෙන් ගන්න එපා. බුද්ධ ආගම කියන්නේ ආගමක් කියලා හිතන්නත් එපා. ආගමික වශයෙන් ගන්නත් එපා. ඒකට මම කියන්නම්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා ලෝකයේ අනාගතයේදී විද්‍යාව හමුවේ ඉතුරු වෙන එකම ආගම වන්නේ බුද්ධ ආගමයි කියලා. ඒක කියලා තියෙන්නේ බුද්ධ ආගමේ මිනිස්සු චෛත්‍ය හදලා පන්සල් හදන නිසා නෙමෙයි. ඒකට හේතුව බුද්ධ දර්ශනය. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නැහැ. මෙන්න මෙහෙම කතාව. ඔය අභිධර්මයේ කියලා සීන් එකක් උඹලා තියනවද? අහලා තියනවද? අර අහලා තියනවද පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සීන් එකක්. ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ශක්ති හතරකට දීපු නම් හතරක්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අභිධර්මයේ එහෙම උඹලා බැලුවොත් මොකද අර ක්වොන්ටම් ෆිසික්ස් තමයි එතන තියෙන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් වලදී කියනවා ලෝකේ හැදිලා තියෙන ශක්ති පැකට් ගොඩක එකතුවෙන් කියලා. බුදුහාමුදුරුවෝ අභිධර්මයේදී කියනවා ලෝකේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති පැකට් හතරේ එකතුවෙන් කියලා. හරි. ඕගලන් රූපයක් පේනවා කියන්නේ ශක්ති පැකට් එකක වැදිලා තවත් ශක්තියක් නිර්මාණය වීමක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඕකම විද්‍යාඥයෝ පරීක්ෂණ වලින් හොයාගත්තා ක්වොන්ටම් විද්‍යාවේදී. මේ ලෝකයේ කියන්නේ ශක්ති පැකට් ගොඩක් විතරයි. ඒ ශක්ති පැකට් එකට ගැටීම විතරයි වෙන්නේ කියලා. එහෙනම් ඕගොල්ලෝ ඉන්නේ මොකක්ද? ලූප් එකක් ඇතුලේ වෙන්න පුළුවන්. ඉන්ෆිනිටි ලූප් එකක් ඇතුලේ වෙන්න පුළුවන්. උඹලා ඔහේ රන් වෙවි යනවා. උඹලා හිතනවා මේ ලෝකය තමයි යථාර්ථය කියලා ඔයගොල්ලෝ හිතනවා. හැබැයි යථාර්ථය කියලා උඹලා හිතාගෙන ඉන්න එක ඇත්ත යථාර්ථය නෙමෙයි. යථාර්ථය කියලා ඔයගොල්ලෝ හිතන්නේ මේ ඇහෙන පේන දේනේ. එහෙමනේ උඹලා මේකන් රියැලිටි කියලා හිතාගෙන ඉන්නේ. දැන් උඹලා රියැලිටි කෝක? ඔය ඍෂිවරු වගේ ගොඩාක් බුද්ධිය දියුණු කරපු කට්ටිය කියනවා මෙහෙම කතාවක්. මොකද්ද? ලෝකය පවතින්නේ මායාවක. ලෝකය යනු සිහිනයක් විතරයි. හරි. අපි ගායකයෝ කිව්ව අතීතයේ සිහිනයක් පමණයි කියලා. එහෙම නෙමෙයි. ඒගොල්ලෝ කියලා තියෙනවා මේ ඒගොල්ලොන්ගේ බුද්ධිය දියුණුවාට පස්සේ ඒගොල්ලන්ට උනේ හරියට හීනක ඉඳලා හැරුණා වගේ කියලා. දැන් උඹලා හීනයක් දැක ඉඳද්දි උඹලට හිතෙන්නේ නැහැ නේ කවදාවත් මේක තමයි ඇත්ත කියලා. උඹලා කියන්නේ ඒ වෙලාවේ උඹලා ෆීල් කරනවා මේක ඇත්ත කියලා. උඹලා බය වෙනවා සමහරක් වෙලාවට අඬනවා කෑ ගහනවා නලියනවා එක මගුල් කරනවානේ. ඒ වෙලාවේදී යථාර්ථය ඒක. හැබැයි උඹලා ඇහැරලා බලද්දි ඒක උඹලට තේරෙන්නේ නිකම්ම නිකන් හීනයක් විතරයි කියලා. උඹලා දැන් මේ කියන යථාර්ථයත් ඒ වගේ හීනයක් විතරක් වෙන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකක ජීවිත කාලයක් ආත්ම ගානක් නැත්තම් දීර්ඝ කාලයක් හිර වෙලා හිටපු නිකම්ම නිකන් ප්‍රාථමික ජීවීන් කොට්ටාශයක් විතරක් වෙන්න පුළුවන්.